සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ SL දනු වයිට් ලයිෆ් YouTube channel එකත් එක්කලා. ඉතින් මම අද ඔයාලට අරන් ආවේ නීල කොබෙය ගැන. ඉතින් මේ නීල කොබෙය කියන සත්වයා ඉතින් ශ්‍රී ලංකාවේ බහුලව දකින්න ලැබෙන කුඩා කොබෙයියෙක්. මෙයා ඉතින් තනකොළ පැහැති පියාපත් සහ දම් දුඹුරු පැහැති ශරීරයක් ඇති මේ සත්තු බිම ආශ්‍රිතව සහ වනාන්තරවල වාසය කරනවා. චැල්කෝ පැප්ස් ඉන්ඩිකා ලෙස විද්‍යාත්මක හැඳින්වෙන මෙයාලා බිම වැටුණු බීජ සහ පළතුරු ආහාරයට ගන්නවා. ඒ වගේ ජෝඩු වශයෙන් සහ තනිව ඇයිසරනවා. මෙයා අනිත් එක ඉතා ලැජ්ජාශීලී පක්ෂියෙක්. ඉතින් මේ පක්ෂියා ඇවිල්ලා තදකොළ පැහැති පියාපත් දුඹුරු දම් පැහැති හිස සහ පපුව සහ අලු පැහැති නළලකින් යුක්තයි මෙයාලා. තෙත් සහ වියලි කලාපීය වනාන්තර ගෙවත්තු සහ වගා බිම් ආශ්‍රිතව දැකිය හැකි මේ සත්වයා බිම වැටුණු පළතුරු සහ කුඩා කෘමීන් ආහාරයට ගන්නවා. බිම ඇවිදිමින් ආහාර සොයන අතර බිය වූ විට ඉතා වේගයෙන් පියාසර කර පඳුරු අතර සැඟවෙනවා මේ තත්ත්වය. ඒ වගේම මේ පක්ෂිය ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියේ වැදගත් මෙහෙවරක් ඉටු කරන ආවේනික නොවුනත් ස්ථීර පදිංචි පක්ෂියෙක් ලෙස දැන් ලංකාවේ තොරතුරු හොයාගෙන යද්දී සඳහන් වෙනවා. ඉතින් නීල කොබෙය ඉතින් ඔයාලත් දැකලා ඇති. ඔයාලගේ දෙට්ටත් එනවා ඇති. ඉතින් මේ සතා ගැන ඔයාලා දන්න තව දෙයක් මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම channel එක subscribe කරලා මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙනම් අදට මම නවතිනවා. ගිහින් ඉන්න සියලු දෙනාටම ජය වේවා.